අන්තිම ආත්ම භාවයේදී කළ පෙරලිය පුදුම දෙයක්. සසර භවයක් පාසා එකතු කරගෙන ආපු නිස්කාම භාවී හැඟීම් මුණ තරමකේ බෝසත් හිතේ තැන්පත් තිබුණාද? දරුවෙක් බිරිඳක් දිවි සැපතක් මෙන්න විදිහකට කියනවා නම් කුමාරේ විසවක් රජ සැපතක් තත්පර ගානෙන් අත්හැර දැම්මා. හැමෝටම ලේසි නෑ. මුළු මහත් තුන්ලෝ තලයේම තමන්ගේ දරු පෙළක්ෂේ සලකා වැඩි ගමන ආරමී පිරිලා ගමන්ගත් ගමනක්. මහමිහිකත පවා සාදුකාර දුන් ගමන. තුන්ලොවක් සනසන්ට උදව් කළ ඒ අභීත ගමන ලෙහෙසි කෙනෙකුට යන්න බෑ. කල්පනා කරලා බලන්න. සුරූපී කාන්තාවන් සමූහයක් රාත්‍රියේ එක තැන බීමත්ව නිදියගෙන ඉන්නවා දැකලා කලකිරිලා රටක් අමුදරුවනුත් රාජ්‍යයත් අත්හැරලා සැනසෙල්ල සොයා පැන ගිය මිනිස් ඉතිහාසයේ සඳහන් එකම සුරූපී භද්‍ර යෞවන වයසේ තරුණ රාජකුමාරයා සිද්ධාර්ථ උත්තමයන් වහන්සේ. මේ ලෝකෙ කිසිම කෙනෙකුගේ පිහිටක් නොලබා දුෂ්කර ක්‍රියා වකවානුවේදී තනි තණ්ඩලමේ නොවිඳිනා දුක් විඳා මහා බෝධිසත්වයන් වහන්සේට අත නොගෑවිච්ච දුකක් නෑ පින්වතුනි. විඳිය හැකි අන්තිම කායික දුකත් කෙලවරටම විඳා තුන්ලෝ තලයේ කෙනෙකුට විඳිය හැකි අන්තිම උපරිම සැප වූ ලෝතුරා සැපත් බුදු බව සමගම විඳා සංසාරික අත්දැකීම් තුලින් පාරමී බලෙන් බුදු බව ලබාගෙන සිද්ධ කරපු ලෝකාර්ථ චර්යාව මහ පුදුමයි. දවසින් වැඩි කාලයක් ජීවිතයෙන් වැඩි කාලයක් පරාර්ථ සාධනයේ යෙදුනේ. දඹදිව තලයේ රජවරු, ඇමතිවරු, සිටුවරු, අසරණ වන්තයරු, දින්දු පින්වතුන් නොමගට ගිය අය කරුණා බලයෙන් සැනසෙව්වා. 45 වසරක් මුළුල්ලේ සිදු කරපු මේ අත්‍යුදාර ශාසනික සේවාව ඇත්තමයි තුන්ලෝ තලයේ වෙන කිසිවෙක් අතරින් සිද්ධ වුණේ නැහැ. අතීත සංසාරේ පාරමී පුරන කාලේ ඉඳලම ඇති කරගත්තු අදිෂ්ඨානය තමයි මම සත්‍යයේ තේරුම් ගන්නවා අන් සියලු දෙනාටම සත්‍යයේ තේරුම් කරලා දෙනවා. මම පාපයන්ගෙන් මිදෙනවා අන් සියලු දෙනාව පාපයන්ගෙන් මුදවනවා. මේ භයජනක වූ සංසාර සාගරයෙන් මම එතර වෙනවා අන් සියලු දෙනාද මම එතර කරවනවා. මේ මහා පුරුෂ චින්තාව බෝසත් හිතේ වර්ධනය වෙලා බුදු හිතේ පදිංචි වෙලා අතුරක් නෑර දෙව් බඹ පිරිස් පිරිවරා ගමන් ගත්තා. මුළු ධර්ම රාජ්‍යයම පින්වත්නි ගොඩ නැගුණේ ওই පැතුම් බලය නිසා. සසරින් මතුවලා ආපු පැතුම් බලය මහ අද්විතීය බලයක්. පාරමී භූමියේ ඉඳන් පාරමී පිරුවය කියන්නේ මේ බුදු හිත සකස් කිරීමයි. බුදු භාවයේ වැඩ කරගෙන යාමයි. අතරක් නෑ. බෝසත් හිත නිරන්තරයෙන් හැමතිස්සෙම නැමිලා පවතින්නේ බුදු බව සඳහා. ජීවිතය හරහා වේගෙන් එන ප්‍රශ්න තියෙනවා. ඒවට හොඳට මුහුණ දෙනවා. ලෝකයේ ওই සමහර උදවිය හඬන දුක් දෙන විලාප දෙන මානසික ප්‍රශ්න මහබෝසතාණන් වහන්සේ ඉදිරියට වැටෙන පාරමිතා හැටියට. ඒ අද්දකීම් අතරින් ආධ්‍යාත්මික ජීව ශක්තියක් ලබාගෙන මුළු ලෝකෙම සුවපත් කළා. සාමාන්‍ය මනුෂ්‍ය ලෝකෙ ඉපදිලා ඒ ලෝකෙම වැඩිලා ඒ ලෝකේ මැඩගෙන ලෝකයේ අයක තැවරෙන්නේ ඇලෙන්නේ බැඳෙන්නේ නැතුව 45 වර්ෂයක් මුළුල්ලේ කළ අපරිමිත සේවය හටගත් මඩපිරි විලෙන් ඉහළ නැගී සුවඳ ඇති සුදු පියුමක් ලෙසිනේ බණපොතේ උපමාවක්. ඒ ලෝක සේවාවේ මහිමය මහ පුදුමයි. මේ පරම පවිත්‍ර නිස්කාම භාවී දුර්ලභ වූ මහෝත්තම ජීවිතයෙන් සිද්ධ වෙච්ච ලෝක සේවාව තුන් ලෝකෙ වෙන කිසිම කෙනෙක්ගෙන් සිදු වුණේ නැහැ. මිනිස් සිත ගැඹුරට තේරුම් ගත්තු බුදුරජාණන් වහන්සේ අසරණ, අහිංසක, අත්හල, අනාථ උදවියගේ දුක් වේදනා හොඳට තෝරගත්තා. ඒ අතින් බලන විට තුන් ලෝකෙ වෙන කාටවත් නැති මහා කරුණා ගුණේ ලෝපුරා අහස් කුස පුරා පැතිර ගිය හැටි මහ පුදුමයි. හැමදාම උදේ පාන්දර අලුයම් වෙලාවේ මහා කරුණා සමාපත්තියට සමවැදිලා ලෝක සත්වයා දිහා බලන. දිනපතා වැඩසටහනේ පළමුවෙනි අංකය තමයි ඒ කාරණේ. අද මගෙන් ලෝකෙට සිද්ධ වෙන්න ඕන යහපත මොකක්ද? කරදර මැද්දේ ඉන්න කෙනෙක් ඒ දුකින් නිදහස් කරන්නේ කොහොමද? කරදර කම්කටොළු ජීවිතේ උරුමයි. කර්මානුරූපව වෙන සම්බාධ තියෙනවා. උවම හරි දුකටපත් කෙනෙක් දුකින් මුදවන්න ඕනේ. අද දවසේ කවුද මුණ ගැහෙන අසරණවන්තයා?
ලෝකයා නොමගට යන්නේ නොදැනීම නිසා, මුලාව නිසා. කොහොමද මම අද ඒ අය සුවපත් කරන්නේ? මෙහෙම හිතා මහා කරුණාව නැමැති ඇහි ලෝකෙ දිහා බැලුවා. කාගේවත් අත්උදව්ව හවුහරණයක් නැතුව මහමඟ සිඟායන අසරණ අහිංසක දුගී පින්වතාට, මහා මාලිගාවේ රජ සැප විඳින මහ රජුට කිසි විශේෂයක් නැතුව පොදුවේ සමසිතින් සමමිතින් කරුණාවෙන් උපකාර කළා. එහෙම මහා කරුණා සමාපatti නුවන්ට සමවැදිලා ලෝකාත චර්යාවෙන් සේවාවක් සිදු නොකළ එකට දවසක්වත් නැහැ. පින්වතුනි, මේ විස්තර කියලා දෙන්නේ සද්ධාදී ගුණ හිතේ මතු කරලා ගන්නට. එදා දඹදිව මිනිස් සමාජය තරාතිරමින් විවිධයි, මට්ටමින් සංකීර්ණයි. ඔය සමාජ තලයේදී බුදුරජාණන් වහන්සේගේ කරුණා ධාරාවට අහුවෙච්ච කාටත් සැනසෙල්ලක් ලැබුණා. රජදරුවෝ, රාජදේවීවරු, කුමාරවරු, කුමාරිකාවෝ, සිටානවරු, මහ ඇමතිවරු, සෙන්පතිවරු, බමුණු බැමිණියන්, ඒ වගේම ගොවිකම් කරුවන්, කසල සෝදකයෝ කියලා සමාජ කොන් කරපු ඇත්තෝ, වහලුම් සැඩලුම් කියලා සමාජ කොන් කරපු ඇත්තෝ ඔක්කොම දිහා බුදුරජාණන් වහන්සේ බැලුවේ පරමාදර කරුණාවකින්. ලෝකයාට සේවයක් කිරීමේදී සමාජ මට්ටමින් කොන් කරන්න බැලුවේ නෑ බුදුරජාණන් වහන්සේ. අන්න ඒක වටින තැන. මිනිස්සු කොටස් වලට බෙදුවේ නෑ. තමන්ගේ කියලා ළඟට ගත්තු කෙනෙක්වත් අනුන්ගේ කියලා ඈත් කරපු කෙනෙක්වත් නෑ. දාමරිකයන්, සොරුන්, ගෝඝාතකයින්, ගණිකාවන්, නොමග ගිය අය කරුණාවෙන් හදාගත්තා. යහමඟ පෙන්නලා සුවපත් කළා. උසස්කම්, පහත්කම්, උගත්කම්, නූගත්කම්, ඔය සමාජයේ අනන්තවත් තියෙන දරුණුකම්, මැරවරකම්, විසමාචාරකම් ඒව ගැන බුදුරජාණන් වහන්සේ තැකීමක් කළේ නැහැ. මිනිස්සු නොමගට යන්නේ නොදැනීම මුලාව නිසා. ඒ ටික ඈත් කළාම නරකයි හොඳ වෙනවා. එහෙම හිතලා වරද අයින් කළා, වරද කරපු අය හොඳ මිනිසුන් කළා. ගුණ යහපත් පිරුණු පින් ඇති අයට 아무තු ප්‍රශ්නයක් නැහැ. ඒ අය බුදුරජාණන් වහන්සේ හොයා ගමන් කළා. නොමගට ගිය අය හොයා බුදුරජාණන් වහන්සේ වැඩමෙව්වා. ඒ අයට කරුණු කියලා හිත සනසල ගුණ යහපත් අය කළා. ටිකක් හිතන්න බලන්න. ඔක්කොටම එපා වෙච්ච දාමරික අඟුලිමාල අහිංසක හිතක් ඇති තරුණයෙක් බව හොඳාකාර අඳුනගත්තේ බුදුරජාණන් වහන්සේ විතරයි. හේතුව මොකක් වුණත් අඟුලිමාල නොමගට හැරුණා. බොහෝ දෙනෙකුට විපත්තිත් කළා. පලාතටම අඟුලිමාල පිළිලයක් වුණා. රජුරුවත් සූදානම් අඟුලිමාලව ජීවග්‍රහයෙන් අල්ලගන්න. අඟුලිමාල පුතාට විපතක් වේද කියලා බයෙන් අඟුලිමාලගේ මෑණියන් පුතා සොයා වනපෙතට වැදුනා. බුදු ඇහින් මේ ටික දැක්කා. මහා කාරුණික බුදුරජාණන් වහන්සේ මව්පුතු දෙපළට අනුකම්පාවෙන් අඟුලිමාලට සහනය දෙන්න වනපෙතට වැඩියනේ. දුවන් එපා මහන නතර වෙන්න කියලා අඟුලිමාල කියපු වචනයට බුදුරජාණන් වහන්සේ කීවේ මම දුවන්නේ නෑ, මම නතර වෙලා නුඹයි දුවන්නේ, නුඹ නතර වෙන්න. අනන්ත කාලයක් මුළුල්ලේ සංසාරේ පුරන ලද පාරමිතා බලයෙන් මුළු පලාතම සුවඳවත් කරමින් බුදුරජාණන් වහන්සේ වචන ස්වල්පේ ප්‍රකාශ කරනකොට අඟුලිමාල ඒ කරුණාබර වදන් බලට වසඟ වුණා. කඩුදුණු ඊතල විසිකලා ඇඟිලිමාලේ ගලවල දැම්මා. ස්වාමීනි, මම අහිංසකයි. මම නොමගට ගියේ ඒක ඇත්ත. ඔබ වහන්සේ මට අනුකම්පා කළානේ. මාතින් ලෝකෙට වැරදි සිද්ධ වුණා. ලෝකයාට මම කරපු වැරදි වලට මට ඔබ වහන්සේ සමාව දෙන්න. ආයිත් මම වැරදි කරන්නේ නැහැ. මෙහෙම කිය අඟුලිමාල බුදුසිරි පාමුල වැඳ වැටුණා. ලෝකෙට මතුවලා පෙවුනේ පින්වතුනි අඟුලිමාලගේ නපුරු ගති. අඟුලිමාලගේ හිතේ හැංගිලා තිබිච්ච හොඳ ගති එනුනි බුදුරජාණන් වහන්සේට පමණයි. අඟුලිමාල පිරිත මේ ලෝකෙට ලැබුණේ බුදුරජාණන් වහන්සේ නිසා. අඟුලිමාල හොඳ කෙනෙක් කළ නිසා අඟුලිමාල පිරිතකුත් ලැබුණා. 2500 වසර ගණනාවක් මුළුල්ලේ මව් පරපුරක් දරු පරපුරක් සුවපත්තු මෙලොව එළිය ලබනවා අඟුලිමාල පිරිත පිහිටේ. අඟුලිමාල ලැබපු ජීවන එළිය ලෝකෙටම ආශිර්වාදයක් වුණා. දුකටපත් අම්මා කෙනෙක් ලබාගත්තු සහනේ හොඳට වැටහෙනවා මේ පටාචාරාවගේ කතාව මෙනෙහි කරනකොට. මේවා ටිකක් සද්ධාව මතු කරගන්නට කවුරුත් හිතලා බලන්න ඕන තැන්.
පටාචාරාව අසරණ අහිංසක අම්මා කෙනෙක්. තමන්ගේ ස්වාමියා නා රජ දෙකුගේ දල පහරට ගොදුරු වුණා. එක දරුවෙක් තුරුළු කරගෙන අනෙක් දරුවා අතින් අල්ලගෙන අසරණ මෑණියන් යන්නේ බිහිසුණු මඟක. අචිරවතී ගඟ ගලලා යම්කමින් බැස්ම ඇති තැනකින් ගොඩ වෙන්න හිතුණා. දරුවෝ දෙන්න එකවර ගෙනියන්න ඒ මවුට ඇඟපත වාරුනේ කෙරෙත්තු වැඩි, එහෙත්තු වැඩි. එක දරුවෙක් මෙගොඩම තබලා පොඩි පුතා තුරුළු කරගෙන හීන් සීරුවේ ගඟ මැදින් එගොඩට ගොහින් එගොඩ ගොඩින් දෙව්වා. මෙගොඩට ආයිත් එන්න ඕන අනිත් පුතා රැගෙන යන්න. ඒත් පොඩි දරුවෙක්. දැන් අම්මා ගඟ මැද එන අම්මා ඒ පැත්තත් බලනවා මේ පැත්තත් බලනවා. දෙපැත්තම දරු දෙන්න. වේගයෙන් ආපු කුස්සේ එගොඩ තැන්පත් කළ පොඩි දරුවා ළඟට පියාඹගෙන ඇවිත් මස් කැටියක් කියලා හිතලා පොඩි දරුවා දැහැගෙන ගියා. ඒ දුක්ඛදායක දර්ශනයේ දුටු මේ දුක්බර අම්මා අත ඔසෝ කෑ ගහන්න පටන් ගත්තා. අම්මගේ කෑ ගැනීමට මිහා ගොඩේ හිටලා මම කල්පනා කළා මේ කතා කරන්නේ මට තමයි. ඒ දරුවා මව් වෙන්න දිහාට ආවා. පොඩි දරුවා ගඟේ සැරකම තේරෙන්නේ නැහැ. කරුමේ සැරකම මතුණා. ඒ දරු පැටිය ගම් ඌරෙන් ගඟට වැටුණා. ගඟ දිහට දරුවා බිලි වේගෙන යනවා. එක පුතෙක් අහස මැරෙනවා. අනෙක් පුතා දියේ මැරෙනවා. අහස ජලයත් අතරත අම්මා ලෙහියත් ගසා හඬා වැළපෙනවා. ගඟෙන් එගොඩ වුණ මේ අසරණ මාතාව තමන්ගේ දෙමාපියන් එකම සහෝදරයා කොහෙද ඉන්නේ කියලා ආරංචි කළා. ඉස්සරින්ද වැහපු වැස්සට ගියේ කැඩිලා ගෙට යට වෙලා අම්මයි තාත්තයි සහෝදරයයි තුන්දෙනාම මැරිලා. දෙදොහක් ඇතුළත මරණ 6ක්. ස්වාමියායි අම්මයි තාත්තයි සහෝදරයයි පෙම්බර දරු දෙන්නයි එක ළඟ මරණ 6ක්. පටාචාරාව 30ක් වුණා. ඒ අසරණ අම්මා උමතු වුණා. මේ උමතු අම්මා කෑ ගහමින් හඬමින් වැළපෙමින් ඇඳි වතවත් නැතුවයි මහමග දිව්වේ. කොහොම නමුත් මේ මාතාව විහාරේ පැත්තට හැරුණා. අපේ කාරුණික බුදුරජාණන් වහන්සේ මේ මොහොතේ බණශාලාවේ ධර්ම දේශනා කරමින් වැඩ ඉන්නේ. බණශාලාව අතරින් නුසුදුසු අයුරින් පැමිණෙන මේ අහිංසක පටාචාරාව දුටු බුදුරජාණන් වහන්සේ නැගණිය සිහිය ඇතුවෙන්න මේ වචන සල්පේ සිහිපත් කරනකොටම එතුමියට සිහිය ලැබුණා. කර්ම ශක්තිය එක පිට එක ආවත් පටාචාරාවගේ හද ගැබේ මහා පින් බලයක් හැංගිලා තිබුණා. සිහිය ලැබූ පටාචාරාව නුවණැති පුරුෂයන් දෙපළක් විහිං තමා වෙත විසි කරපු සලු දෙකෙන් එකක් ඇඳගෙන එකක් පුරවගෙන අනේ ස්වාමීනි මට සමා වෙන්න. මම මරණ ගණනකින් දුක් විඳි අසරණවන්තයා. අසරණ මගේ දුක් ගින්න නිවාලන්න කීකි වැළකුණා. මෙත් සිලිලාරෙන් ලතෙත් වෙච්ච සංතානයක් ඇති අපේ බුදුරජාණන් වහන්සේ. අනන්ත කාලයක් සංසාරේ පුරන ලද සත්‍ය පාරමිතා බලයෙන් මුළු ධම්සභා මණ්ඩපයේම සුවඳවත් කරලා එතුමියට දහම් දෙසුවා. ශෝකාග්නියෙන් ඇවිලිච්ච හිතට මහ පුදුම සංසිඳීමක් ලැබුණේ. ඒ මිහිනි සස්නේ මහාන වෙලා රහත්ව බුදුදම් සිසිලෙන් සැනසෙලි ලැබුවා. තව මේ විදිහ අවස්ථා කොච්චර තියෙනවද? මේව අහනකොට බුදුරජාණන් වහන්සේ අසරණ ජීවිතවලට පිහිට වෙච්ච ආකාරය මෙවිලා පේනවා. එතකොට පින්නුත් නැති වෙන්නේ ශාස්ත්‍රීය ගෞරවය. හොඳ කතාන්දරයක් තියෙනවා. අද රටට අවශ්‍ය වන්නේ තුනුරුවන්ට ගරු කරන පිරිසක්. බුදු බලයට අවනත වෙන හැමෝම තුනුරුවන්ට ගරුයි. බුද්ධ ගෞරවය දුණු වෙන හැම හිතකම ලක්ෂණයක්. හැම හිතක්ම රැකෙන්නේ බුදු බලයෙන්. තරුණ පෙළට විශේෂයෙන් සරල ලෙස බුදුරජාණන් වහන්සේගේ ධම්ම විලාසී චරිතය අඳුන්වා දෙන්න ඕනේ. බුදු සිරිත අඳුර ගන්නකොට අභ්‍යන්තර ජීවිතය ලස්සන වෙනවා. ඇතුළ හොඳ වෙනකොට පිටත් ලස්සනයි. බුදුගුණ අරමුණු කරගත්තු සිහියෙන් යුක්තව ජීවත් වීමෙන් හිතට කයට දෙකටම ලැබෙන්නේ දුක ආරක්ෂාවක්. බුදුගුණ සිහියේ රැඳි හැම දෙනා සුවසේ නිදනවා, සුවසේ අවදි වෙනවා. ඊබෝ බුදුරජාණන් වහන්සේ ඉහත සඳහන් ගාථා ධර්මයෙන් එදා දේශනා කරව දාලා. යම් කෙනෙකුට දහවලත් රැත් නිතර බුදුගුණ අරමුණු වීමෙන් උපදනා සිහිය ඇත්තේද
දිවාරාත්‍රී දෙකේ නිතර බුදු ගුණ සිහි කරන ගෞතම ශ්‍රාවකයෝ හැම කලෙහිම බුදු ගුණ සිතින්ගෙන මුදා පුදුන බැරි සැපසේ නිදා සැපසේ අවදි වෙන්නාහ යන්නයි ඒ ගාථා ධර්මයෙහි පැහැදිලි තේරුම. ගතේ සුවපත් භාවයයි හිතේ සහනයයි හැම දිනෙකටම ඕන කරන දෙයක්. සැපවත් නින්ද සුවපත් හිත සුන්නස්ව අවදි වීම කාට කාටත් අවශ්‍යයි. සැනසෙල්ල නිදන්නයි සැනසෙල්ල අවදි වන්නයි බුදුරජාණන් වහන්සේ උදව් වෙන බවයි ඒ ගාථා ධර්මයෙන් කියුනේ. මුතුනි බුදුරජාණන් වහන්සේ අරමුණු කොට උපන් අනුස්මෘතිය එනම් අරහං ආදී බුද්ධ ගුණ අරමුණු කොට උපන් අනුස්මෘතියයි බුද්ධානුස්සතිය කියලා කියන්නේ. අනුස්සතිය කියන්නේ නැවත නැවත සිහි කිරීම. බුදු ගුණ නැවත සිහි කිරීම බුද්ධානුස්සතියයි. බුදු ගුණ මුළු මහත් ලෝකයේ ඒකාන්ත සත්‍ය දෙයක්. බුදු ගුණ බලේ විද්‍යමානයි මහා භාව සම්පන්නයි. කෙලක්ෂයක් සක්වල ආඥා පැතිර පවතින්නේ බුදු ගුණ බලයටයි. බුදු ගුණ බලයේ ඉක්මවා යාමට තරම් සමත් කිසිදු බලයක් මුළු තුන් ලෝකෙම නැහැ. බුදු ගුණ නිතර නිතර මෙනෙහි කරන තැනට ලැබෙන බුද්ධාලම්බන ප්‍රීතිය අප්‍රමාණයි. බුද්ධ ගෞරවය, බුද්ධ භක්තිය අසීමිතයි. අපි බුදුරජාණන් වහන්සේ කියලා කතා කරන්නේ පින්විතේ මහ පුදුම ධර්ම ජීවිතයකට. බුදුරජාණන් වහන්සේ මහා ගුණ නිධානයක්. ඒ උතුම් ගුණ නිධානය මතු කරන්ත බුද්ධ ගෞරවය පහළ වෙනවා. ඒ නිසා වඩා බුදු ගුණ මෙනෙහි කරන්ට බුදු ගුණ තුළ ජීවත් වෙන්න මහ පුදුම විදිහේ සංසිඳිච්ච ගතියක් හදවතට දැනෙන්නේ. ඒ ආනිසංසදායකයි. බුදු ගුණ මෙනෙහි කරන කෙනෙකුට ලැබෙන ආනිසංස පිළිතුරු බොහොම තිබෙනවා. මොහොතකට හරි කෙලෙස් ගිනිදැන නිවිලා යනවා. හිත විවිධ අරමුණු ඔස්සේ යන දෙයක්. ඒ නිසා හිතේ නොසන්සුන් බව ඇතිවීම ස්වාභාවිකයි. බොහෝ විට කෙලෙසුන්ගෙන් ආතුර වීම ඒකට එක හේතුවක්. ඒ වගේ වෙලාවල සංසුන්ව හිත හදා ගැනීමේ අදහසින් වික්ෂිප්ත හිත මට්ටු කර ගැනීමේ අදහසින් පැත්තකට වෙලා බුදු ගුණ මෙනෙහි කරන්ට. මාගේ බුදුරජාණන් වහන්සේ කෙලෙසුන් කෙරෙන් දුරු වූසේක, මාගේ බුදුරජාණන් වහන්සේ රහසින්වත් පවු නොකළසේක, මාගේ බුදුරජාණන් වහන්සේ සියලු පාපයන්ගෙන් මිදුණසේක, මාගේ බුදුරජාණන් වහන්සේ සියලු දෙවි මිනිසුන්ගේ සියලු පූජාවනට සුදුසු වනසේක. මෙයාදී වශයෙන් බුදු ගුණ අනන්තයි, බුදු ගුණ අනන්තයි, බුදු ගුණ අනන්තයි යනුවෙන් සිහි කරන්ට ඕනේ. මොහොතකට හරි තුන්වතුනි මේ තුලින් හිත සැනසෙලා යනවා. බුද්ධ ගෞරවයේ පහළ වුණ හිත ලාභ ලැබෙන හිත. පාඩු නොවන හිත. එයි පාපයට ලැජ්ජා වීමයි විපාකයට බය වීමයි ඇති වෙන්නේ බුදු ගුණ මෙනෙහි කිරීමෙන්. එතකොට කුසල් හිත වැඩෙනවා, අකුසල් සිත් දුරු වෙනවා. පින්විත නෝරනවා. ඉන් උල්පත් මතු කරන්ට බුදු ගුණ මානසිකාරයෙන් ලැබෙන පිහිට පමණයි මෙපමණයි කියලා සීමා කළ නොහැකි ඒ මහා පිහිට තම තමන්ගේ හදවත් සනසා ගමන් කරන්නේ. බුද්ධ ගෞරවය පහළ වුණාම බුදුරජාණන් වහන්සේගේ හිත මහ පුදුම විදිහට තමන්ගේ ජීවිතයට සම්බන්ධයි කියලා වගේ දැනෙනවා. බුදුරජාණන් වහන්සේ හිත ඇතුළේ වැඩ ඉන්නවා නේද කියන අදහස චිත්තසංතාන තුල පහළ වෙලා හදගෙන බුදු මෙදුරක් වගේ වෙනවා. ඉන්නත දහමට හිත ඉක්මන් කරනවා. කරන පිනයි රකින්න ගුණයයි අතරින් ශාස්ත්‍රීය ගෞරවයේ පහළ වුණාම පවිත්‍ර සංතානයක් ඇති බුදුරජාණන් වහන්සේ දේශනා කරපු පිරිසිදු ධර්මයේ ගැන හිතන්න පෙළඹෙනවා. එතකොට තමයි බුදු ගුණ බුදු සිරිත සිහියට නැගෙන්නේ. බුදු ගුණය මෙනෙහි කරනකොට සිහියෙන් උපදින හිතේ සතුට මේ කොළ මල් අතුරු කිලිවිල යනවා වගේ විදුලියක් ශරීරය තුළට බැහැගත්තා වගේ හිත සනස්සවලා හිත සැහැල්ලු කරලා හිත ප්‍රබෝධමත් කරලා ලොකු සංසිඳීමක් තමයි හිතට ලබා දෙන්නේ. බුදුරජාණන් වහන්සේ එන්නතුනේ සමහරු කියන බුදුන් වහන්සේ කියලා, සමහරු බුදුහාමුදුරුවෝ කියනවා. අපි කියන්න පුරුදු වෙමු බුදුරජාණන් වහන්සේ කියලා. බුදුරජාණන් වහන්සේ මහ පුදුම ආත්ම ශක්තියක්, චිත්ත බලයක්, පාරමී ගුණ මහත්කමක් ඇති උතුමා. ලෝකයේ අතිශ්‍රේෂ්ඨ මහා ශීල උතුමන් සිටියා.
ඕනතර නොයෙක් දෙනා නොයෙක් විෂයන්ට විසරදයි. හැමදේටම විසරද වූ විශිෂ්ට ගුණයකින් සමන්නාගත අති සම්භාව්‍ය උතුමයන් වහන්සේ ලෝතර බුදුරජාණන් වහන්සේ. එනා සමාන කළ හැකි අන් කිසිවෙක් නැති නිසා බුදුරජාණන් වහන්සේට අසම කියලා ප්‍රකාශ කරනවා. සමාන කරනවා නම් සමාන කරන්න පුළුවන් වන්නේ එවැනි බුදුරයන් වහන්සේ නමකට පමණයි. ඒ නිසා අසම සම. මිනිසුන් අතර අච්චරිය මිනිස්සු දෙදෙනෙකු එකවර නැති නිසා ඒක පුද්ගලෝ. අති පරිසුද්ධ සංකාණයක් ඇති බුදුරජාණන් වහන්සේ මිනිස් හිතේ වවා ගන්න පුළුවන් උදාරම ගුණ වඩාගත් වවාගත් උත්තමයන් වහන්සේ. රාග, දෝෂ, මෝහ, මදමාන, ඊර්ෂ්‍යා, ක්‍රෝධ, ක්ලේශ ධර්ම ඒ බුදු හිතේ නැහැ. අවිද්‍යමානයි. මෛත්‍රිය, කරුණාව, මුදිතාව, උපේක්ඛාව, සීල, සමාධි, ප්‍රඥා ආදී ශ්‍රේෂ්ඨ මිනිස් ගතේ ඒ බුදු හිතේ විද්‍යමානයි. පැහැදිලි නිරවුල් මගක් ඔස්සේ මග පෙන්වා දෙමින්ම වැඩම කළෙහි තථාගතවරයෝ මාර්ගදේශකයෝ යමින් හඳුන්වා ඇති අක්ඛාතාරෝ තථාගතා යන්මින් බුදුරජාණන් වහන්සේලාට සම්මානනීය නාම ලැබෙනවා. යතර මග්ගඤ්ඤ, මග්ගවිදු, මග්ගකෝවිදෝ කියන නම් වලින් බුදුරජාණන් වහන්සේ හඳුන්වනවා. ඒක තේරුම නියම මාර්ගය, ආර්ය මාර්ගය දැනගත්තු තැනැත්තා කියන එකයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළ නියම මාර්ගය නම් පින්තුනි දුකින් මිදීමේ මඟයි. ලෝතුරා බුදුනුවණින් සොයාගත්තු මඟ. ඒ මඟ ගමන් කළ කිසිම කෙනෙකුට කිසිම දවසක මොනම තැනකවත් වැරදුනේ නැහැ. බුදුරජාණන් වහන්සේට උවමනා කරපු එකම කාරණය නොමග යන ලෝකයා හරි මඟ ගමන් කරවීමයි. මේ හරි මඟ කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. අංග 8කින් පිරුණු මේ මඟෙහි ගමන් කරන්නාගේ ප්‍රතිපදාව මධ්‍යම ප්‍රතිපදාවයි. වෙන විදිහකට කියනවා නම් සීමා නොඉක්ම වූ බැඳුම් පිළිවෙතයි. සම්මා දිට්ඨි හරි දැකීම, සම්මා සංකප්ප යහපත් කල්පනාව, සම්මා වාචා යහපත් වචනය, සම්මා කම්මන්ත යහපත් වැඩ, සම්මා ආජීව යහපත් දිවිපෙවත, සම්මා වායාම යහපත් වෑයම, සම්මා සති යහපත් සිහිය, සම්මා සමාධි යහපත් ලෙස හිත එකඟ කර ගැනීම. මෙන්න මේ අංගාට ඇතුළත් ශ්‍රේෂ්ඨ මාර්ගයයි බුදුරජාණන් වහන්සේ සොයාගත්තේ. හොඳම හොඳ ගුණ යහපත් මිනිසෙක් වන්ට මේ මුළු මහත් තුන්ලෝ තලයේ තියෙන එකම පාර තමයි මේ. යහපත යහපත හැටියට දකින නුවණ පහළ කරගන්න බුදුදහමෙන් ලැබෙන්නේ මහ පුදුම විදිහේ මඟ පෙන්වීමක්. හොඳ නරක, කුසල අකුසල්, කල යුතු නොකල යුතු දේ, හල යුතු නොහල යුතු පැත්ත, යා යුතු නොයා යුතු මඟ, හොඳ වැඩ කළොත් හොඳ විපාක ලැබෙනවා, නරක වැඩ කළොත් නරක විපාකේ. මේ සියල්ලම සිහිහි බර මවෙක් පියෙක් වගේ, පරමාදර අනුශාසකයෙක් වගේ ලෝතර බුදු අමාමෑණියන් වහන්සේ නිරන්තරයෙන් දේශනා කළා. අපට හොඳ මඟ, හරි මඟ, නියම මඟ පෙන්වලා දුන්න ශාස්ත්‍රඥ වහන්සේ අක්ඛාතාරෝ තථාගතා අපට ලැබුණු ශ්‍රේෂ්ඨතම මාර්ගදේශකයන්න් වහන්සේ. සංකීර්ණ ජීවිතවල දවසේ සුළු වෙලාවක් හරි පින්තුනි බුදු ගුණ සිහි කර කර වඳින්න ඕනේ. බුදු ප්‍රතිමා වහන්සේ නමක් ළඟට යන්න ඕනේ. බුද්ධ රූපයක් ළඟ තියා ගැනීම හුඟක් හොඳයි. බුද්ධ රූපයක් නැතිවම බැහැ කියනෝ නෙමෙයි. එවෙන්නක් තිබීම බුදු ගුණ මෙල්ලි කරන්ට ලොකු පහසුවක් වෙනවා. අරමුණට හිත නංවන්න ලේසියි එතකොට. බුද්ධ රූපේ ලෝකේ තියෙන ලස්සනම රූපයයි. බුද්ධ රූපය කියලා කියන්නේ අපේ සංතාන බුදුරජාණන් වහන්සේට සමීප කරවන්ට ලැබිලා තියෙන වස්තුවක්. බුදු කුටියේ පැත්තකට වෙලා වාඩි වෙලා බුද්ධ රූපේ දිහා බලාගෙන බුදුරුව හිතේ මවාගෙන බුදුගුණ මෙලිකාන්ත. මනුෂ්‍ය ජීවිතය හැදගස්ස ගන්නට නම් ඔయిత වැඩි හොඳ වෙන දෙයක් නෑ වගේ. බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් ධම්ම විලාසී චරිතාපදානයේ සිහිපත් වෙනකොට හද සැනසෙනවා. නිවිච්ච ගතියක් උපදින්නේ. බුදුගුණ ඇසුරින් නැවුම් වූ කුසල චේතනා පහළ වෙලයි ඒ සංසිඳීම හිතට උපදින්නේ. ඒ ලෝතුරා බුදුගුණයට අපි ගරු කරන ගමන්, වඳින පුදන ගමන්, බුදු සිරිතේ බුදුගුණ වලින් එකක් හරි තෝරගෙන ඒ අනුව පිළිපදින්න ඕනේ. අත්හදා බැලීමක් වශයෙන් හරි එක ගුණ දහමක්වත් වඩන්න ඕනේ. කිසියම් ප්‍රාර්ථනාවක් ඇතුව ඒ ගුණ ධර්මයේ පුරාගෙන යන්න ඕනේ. ප්‍රාර්ථනා බලයෙන් මුදුන්පත් කරගන්න දිගු කලක් ගත වෙන්න පුළුවන්. ඒක කාර්යයක් නෑ. ගුණ දහමක් නොපුරා
පරමාර්ථ රහිත ගමනක අනන්ත දුක් විඳ යනවට වඩා එක ආත්ම භාවයකදී එක ගුණ ධර්මයක්වත් අඩු නැතුව පුරා ගන්නට ලැබුණොත් ඒක මොන තරම් සැනසෙල්ලක්ද. නිහඬව පැත්තකට වෙලා සිහි කරන්ට බොහෝ දේවල් බුදු සිරිතේ තියෙනවා හිතට සහනයක් ලැබෙන දේ. නිදහසේ ටිකක් හිතලා බලන්න පිටුතුනේ. උත්තර පිළිතුරු ලැබෙනකම්ම හිතන්න. බුදුරජාණන් වහන්සේ කියන්නේ කවර බඳු උත්තමයන් වහන්සේ නමකටද? ලෝකයා පිළිබඳව බුදුරජාණන් වහන්සේ ඇති කරගෙන හිටපු බලාපොරොත්තුව මොකක්ද? බුදුදහමින් මිනිස්සු හැඩගැහිච්ච හැටි. එතකොට බුදුරජාණන් වහන්සේ අනුව ගිය තමන්ගේ අනුගාමිකයන් තමන්ගේ ජීවිත හැඩගස්ස ගන්නට උදාාර බුදු සිරිතෙන් ගත්තු ආදර්ශ මොනවද? දැන් මේ ලෝකේ සංකීර්ණයි. ඒ සංකීර්ණ සමාජ ප්‍රශ්නවලට බුද්ධ චරිතයෙන් ලබන්න පුළුවන් පිළිතුරු මොනවද? මානසික ප්‍රශ්නවලට ධර්ම මානසිකාරයෙන් ලබාගත හැකි ප්‍රතිකර්ම. මේ ඔක්කොම හරි අගේට විසඳ ගන්න පුළුවන් බුදු සිරිත මෙනෙහි කරනකොට. අලුත් ප්‍රභාවක් හිත තුලින් මතුවෙනවා බුදු ගුණ මෙනෙහි කරනකොට. බුදුරජාණන් වහන්සේ පිරිස ආමතපු හැටි, ධම් සභාවේ වැඩ ඉඳලා දහම් දේශුව හැටි, ෂඩ්වර්ණ බුද්ධ රශ්මි මාලා මැද්දේ වැඩ හිටපු හැටි, මේ උදවිය ප්‍රශ්න අරන් ඉදිරියට ආවා. ඒ හැම දෙයක්ම ඊතා සුහදව පිළිගෙන කරුණාවෙන් ප්‍රශ්නවලට උත්තර දුන්න හැටි, ශාසනානුරූපී ලස්සන පිළිපැදීම, දුකටපත් අසරණීන් ගැන අහක නොබැලූ බුදුරජාණන් වහන්සේ පින්ඩ පාතේ වඩින හැටි. අනේ මොන තරම් සැනසෙල්ලකින් වුව මෙනෙහි කර කර බලන්න පුළුවන්ද? පොල් රුප්පාවක් අතරින් වන රුප්පාවක් අතරින් රුබ්බමුවක් අතරින් සිදුවැලි කලාවේ වඩින විලාසය සිහි කර කර බලනකොට හිත සැනසෙලා යනවා. බුදුරජාණන් වහන්සේ දවසකට සුළු වෙලාවයි සැතපු අනිත් හැම වෙලාවෙම එක තත්පරයක්වත් අපට යවන්න නැති දුදුම් ගණන් මග ගෙවලා ආදර්ශයෙන් උපදේශයෙන් අනුන් සැනසුවා. ඒවා සිහි කරන්න ඕනේ. අපි හදවත් බුදුරජාණන් වහන්සේට සමීප වෙන්නේ අන්න ඒ තුලින්. ත්‍රිපිටකයේ මගින් බණ පොත ඇතුලේ බුදු සිරිත සිහි සතහන් මතු කර කර බලනකොට හදපත්ලෙන් උල්පත් ගලනවා වගේ සිසලසක් සංසිඳීමක් ඇති වෙනවා. මේවෙන් තමයි ශ්‍රද්ධාව පහළ කරගන්නේ. මේ ශ්‍රද්ධාව අඩු බොහෝ දෙනා මේ වාද මේ තර්ක මේ දර්ශන ඉදිරිපත් කර බුදුරජාණන් වහන්සේ ගැන විවේචනය කරනවා. අනවශ්‍ය විමර්ශන. තම අදහස් සනාථ කරමින් පිරිස්තලේ සාකච්ඡා කරන අනුගාමිකව හදාගන්න බලනවා. තර්ක විතර්ක මතු කර ඒ ඇත්තෝ මේ ශ්‍රද්ධාවෙන් පිරිහලා යන්නේ. මේ අසංකේය හතරකුත් කල්පලක්ෂයක් මුළුල්ලේ පුරුදු කරපු පාරමී ගුණ නුවණක් එක්ක මේ අවුරුදු 10ක 15ක දැනීමක් ලැබපු උදවිය හැප්පෙන එක ටිකක් බරපතලයි. ඒක පරිස්සමෙන් කරන්න ඕනේ දෙයක්. එහෙව් පිරිස්තලේ ශ්‍රද්ධාව ඇති අපමණ පිරිසක් තමන්ට තමන් පාඩු කරනුගෙන සැනසෙල්ල රැකගෙන යනවා බුදු සිරිත සිහි කර. පින්වත්නි හැම දිනම බුදු හිමි දර්ශනයෙන් ගුණ හිත රැක ගන්න බලන්න. බෝධිසත්ව චරිත කතා තුළ තිබෙන්නේ ගුණ ජීවිතවල නිර්මාණයයි. කීර්තිය ප්‍රශංසාව ගෞරවයේ සම්මානී හොයා යන ලෝකයක ඒ මගින් ඈත් කළ බෝධිසත්වයන් වහන්සේ අලුත් පාරක ගමන් කළා. ඇසිස් මාස්ලේ අමුදරුවන් මහරජා දන් දුන්නා. මිනිපිට තව කෙනෙක් බුදුන් හැමදේම දන් දුන්නා. ජීවිත පරිත්‍යාගයෙන් අනුන්ට උදව් කළා. අනුන්ගෙන් යමක් බලාපොරොත්තු නොවී කරන උපකාරයයි පින්තුනි පාරමිතා බවට පත්වන්නේ. ඒ විදිහට තමයි අනුන්ට උදව් කළේ සංසාරික ජීවිතේ. ඕන කෙනෙකුට ඕන දෙයක් කෙනෙකුට දන් දෙන්න පුළුවන්. නමුත් Taman සතු සැපට කෙනෙකුට දන් දෙන්න ලිහිසි නෑ. නමුත් මහා බෝධිසත්වයන් වහන්සේ Taman සතු සැපට අනුන්ට දන් දී අනුන් සලසා Taman සැනසුණා.